තාත්තෙක් වගේ හැමදේම විසඳ ගන්න පුළුවන්. අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරා නිදි මරාගෙන පේපර්ස් හදාගෙන මගේ ජීවිතේ මම ලියපු අමාරුම A level පේපරේට වඩා අමාරුම පේපරේ මේ සර් දීපු උසස් පෙළ පේපරේ. මගේ නම ඉෂාරා මයංගනී. මම ඉගෙන ගත්තේ OLV කොන්වෙන්ට් එකේ. ගොඩක්ම සර් නිසා තමයි මම පොලිටිකල් මේ විදියට ගොඩ දාගත්තේ. සර් ගැන කිව්වොතින් යාළුවෙක් වගේ තාත්තෙක් වගේ හැමදේම විසඳ ගන්න පුළුවන්. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් සර්ට කිව්වම සර් ඒකට උත්තරයක් දෙනවා. මට පෞද්ගලිකව මගේ ජීවිතේ ඕන තරම් A level කාලේ ප්‍රශ්න ආවා. එතකොට ඒ හැම දෙයකම සර් තමයි පිටපස්සෙන් හිටියේ කතා කරේ. සර්ගේ වැඩපිළිවෙල ගැන කිව්වොත් මේ ගොඩක් හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. දවස පේපර්ස්, පසු විපරම, උසස් පෙළට කලින් උසස් පෙළේ එක්සෑම් සේරම ඔයාලා අනිවාර්යෙන් ලියන්න. මයින්ඩ් මැප් එක ගොඩක්ම වෙන ක්ලාස් වල මම කවදාකවත් දැකලා නැහැ. සර්ගේ ක්ලාස් එකේ විතරයි මේ මයින්ඩ් මැප් එක යන්නේ. මම හැමදාම සර්ට මතක ඇති මයින්ඩ් මැප් එක මම හදනවා. කවුරු හැදුවේ නැත්තත් හැමදාම මයින්ඩ් මැප් එක ගහලා තමයි ගෙදර එන්නේ. ඒක තමයි මම හිතන්නේ පාඩම් කරන්න ලේසිම ක්‍රමය. සර් ගොඩක් මහන්සි වෙනවා. දැන් ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකකුත් තියෙනවයි කියලා කිව්වා අපිට එහෙම තිබ්බෙත් නැහැ. ඒ නිසා ඔයාලට දැන් ක්ලාස් 3ක් විතර කරනවා. සර් ගොඩක් කැප වෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලා හැමෝටම ඒ රිසල්ට් එක දාන්න පුළුවන්. ක්ලාස් දැන් මෙතන පැය ගාණක් උගන්වන පැය 15ක් විතර සර් ඔයාලා වෙනුවෙන් කම් උගන්වනවා. මෙයාට තේරිච්ච කැම්පස් එක තමයි ලෑනිස් ඉන්ටග්‍රේෂන් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන සංනිවේදනයේ. බලමු එයා විභාගයට රෙඩි වෙච්ච විදිය කොහොමද කියලා. මගේ නම ඉසුරංගි මන්දාරා. මම OLV කොන්වෙන්ට් එකේ මම කරපු සබ්ජෙක්ට් තමයි මීඩියා පොලිටිකල් ඉකෝන්. වැඩ කළේ කැම්පස් වෙනුවෙන් හැමදාම දැකපු එකම හීනේ කැම්පස් යන්න. අම්මටයි තාත්තටයි සතුටක් දෙන්න තමයි A levels පටන් ගත්ත මුල් දවසේ ඉඳන් තිබ්බ එකම හීනේ. ඒක කළා. ඒ හින්දා ගොඩක් සතුටුයි. දරුවෝ වෙනුවෙන් අසීමිත විදියට කැප වෙන සර් කෙනෙක්. මගේ ජීවිතේ මට හම්බ වෙච්ච ගුරුවරු අතර මතකෙ හිටින හොඳ ගුරුවරයෙක්. දීපු පේපර්ස් එතකොට කරපු වැඩ දීපු ටියුට්ස් ඒ හැම එකක් හින්දාම තමයි අපි මෙතන ඉන්න හේතුව. අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරා නිදි මරාගෙන පේපර්ස් හදාගෙන මගේ ජීවිතේ මම ලියපු අමාරුම A level පේපරේට වඩා අමාරුම පේපරේ මේ සර් දීපු උසස් පෙළ පේපරේ. A levels අමාරුත් නෑ එච්චර සර්ගේ පේපර් එක තරම්. ලොකු නම් තියෙන ගුරුවරු අතරේ ඔයාලා හිතනවා ඇති සමහර විට වයස නෑ එහෙම කියලා සමහරු කියනවත් ඇති එහෙම එකක් නෑ. මම ඉගෙන ගත්තේ ගුරුවරයා. ඉතින් මම ඕන තැනක රෙකමන්ඩ් කරනවා ඕන නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට මම කියන්නේ සර් ගාවට එන්න කියලා. මොකද සර් කොච්චර මොන දේ කවුරු කිව්වත් සර් තමයි අපි මේ තැන ඉන්න ලොකුම හේතුව. සර් දෙන පේපර්ස් මග අරින්න එපා. පේපර් ප්‍රැක්ටිස් එක ගොඩක් වැදගත්. සර්ත් එක්ක වැඩ කරන්න. සර්ත් එක්ක සර්ව අල්ලගෙන හිටියොත් අන්තිම වෙනකල් හොඳ ගමනක් යන්න පුළුවන්. හැමෝටම සුබ පතනවා. කවදා හරි දවසක අපි වගේ මේ ස්ටේජ් එකේ මේ විදිහට සර්ගේ එහා පැත්තේ මෙහෙම ඇවිල්ලා කතා කරන්න හීනයක් තියාගන්න.